සයිබර් සිකියුරිටි වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්නවා. ඉස්සෙල්ලාම අපි කතා කරමු හැකර්ස්ලා වර්ග ගැන. හැකර්ස්ලා වර්ග ප්‍රධාන තුනක් ඉන්නවා. white hat, black hat, grey hat. කවුද white hat හැකර්ස්ලා කියන්නේ? white hat හැකර්ස්ලා කියන්නේ සිස්ටම් එක ආරක්ෂා කරන කට්ටිය නැත්නම් ethical hackers කියලාත් මේ කට්ටියට කියනවා. මේ කට්ටිය කරන්නේ සිස්ටම් එකේ මොකක් හරි අවුලක් හොයාගෙන ඒකට පිටතින් වෙන්න පුළුවන් ඇටැක් එකකින් ආරක්ෂා කරන එක තමයි මේ white hat hackers කරන්නේ. ඒ කට්ටිය ethical hackers. ඒ කට්ටිය illegal වැඩ කරන්නේ නැහැ. ඊළඟට ඉන්නවා black hat hackers. black hat hackers කියන්නේ සිස්ටම් එකට හානියක් කරන අය. මේ කට්ටිය සිස්ටම් එකට හොදා කරන්නේ නැහැ. මේ කට්ටිය බලන්නේ මොකක් හරි හානියක් කරන්නේ නැත්නම් සිස්ටම් එකේ data හොරකම් කරන්න. ඊළඟට ඉන්නවා grey hat hackers. grey hat hackersලාත් unethical hackers කොට තමයි වැටෙන්නේ. හැබැයි මේ කට්ටියගේ පොඩි හොදක් තියෙනවා. මේ කට්ටිය ඇටැක් කරන සිස්ටම් එකේ මොකක් හරි අවුලක් තිබ්බොත් මේ කට්ටිය ඒක නෝට් එකක් දානවා මෙන්න මෙහෙම අවුලක් තියෙනවා කියලා. හැබැයි black hat කෙනෙක් මේ නෝට් එක දැක්කොත් සිස්ටම් එකට අවුලක් වෙන්න පුළුවන්. මේ කොටස් තුනට අමතරව තව කොටසක් ඉන්නවා script kiddiesලා. කවුද script kiddiesලා කියන්නේ? script kiddiesලා කියන්නේ hacking ඉගෙන ගන්න අය. මේ කට්ටියට black hat ලාට white hat ලාට grey hat ලාට වගේ ලොකු knowledge එකක් නැහැ. හැබැයි මේ කට්ටිය hacking experiment කරන්න try කරනවා. හරි ඊළඟට අපි කතා කරමු hacking method. සිස්ටම් එකක් hack කරන්න ප්‍රධාන method දෙකයි. active method එක passive method එක. මොකක්ද active method එක කියන්නේ? active method එක හරහා සිස්ටම් එකට attack එකක් කරොත් data read කරන්න වගේම වෙනස් කරන්නත් පුළුවන්. ඊළඟට තියෙනවා passive method එක. passive method එක හරහා සිස්ටම් එකට attack එකක් කරොත් data copy කිරීමේ හැකියාවක් විතරයි තියෙන්නේ. data වෙනස් කරන්න බෑ. ඊළඟට Kali Linux. මොකද්ද Kali Linux? Kali Linux කියන්නේ OS එකක්. hacking වලට පාවිච්චි කරන OS එකක් තමයි Kali Linux කියන්නේ. මේකේ tool IC එකට වඩා තියෙනවා. hacking ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් මෙන්න මේ Kali Linux OS එකෙන්. Windows එකකින් hack කරන්න බැරිද? Windows එකකිනුත් hack කරන්න පුළුවන්. හැබැයි පොඩි අවුලකට තියෙන්නේ Windows එකේ tool එකකින් එක download කරන්න නම්. Kali Linux OS එකේ tool download කරන්න ඕනේ default tool IC එකට වඩා එනවා. ඒ නිසා මේ වීඩියෝ සීරීස් එකේ Kali Linux OS එක තමයි දිගටම වැඩ කරන්නේ. මම ඊළඟ වීඩියෝ එකේ ගේනවා Kali Linux install කරන හැටි. ඊළඟ වීඩියෝ එකේ සෙට් වෙමු. Goodbye.